ලෝක සතුටු වාර්තාවේ පළමු ස්ථානයට ෆින්ලන්තය පත්ව තිබෙනවා. මෙවර විශේෂත්වය වන්නේ ඇමරිකාව මෙතෙක් සිටි ඉහළ ස්ථානයෙන් පහළට ගමන් කර තිබීමයි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන විසඳුම් ජාලය සමග එක්ව ලෝක සතුටු දර්ශකයේ ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ රටවල් 147ක් පාදක කරගෙනයි. සෞඛ්‍ය, ආර්ථික, නිදහස, ත්‍යාගශීලී භාවය, දූෂණින් තොරවීම ආදී විවිධ සාධක ලෝක සතුටු දර්ශකයේදී සැලකිල්ලට ගන්නවා. ලෝක සතුටු වාර්තාවේ පළමු ස්ථානයට ෆින්ලන්තය පත්වෙති ඇමරිකාව 24 වන ස්ථානය දක්වා මේ අනුව පහත වැටී තිබෙනවා. එහෙත් ඔස්ටාරිකාව සහ මෙක්සිකෝව පළමු 10 දෙනා අතරට පැමිණීමට සමත් වීම විශේෂත්වයක්. සමාජ හුදකලාව සහ දේශපාලන හේතුන් 2025 ලෝක සතුටු වාර්තාවේ මෙතෙක් පැවති පහළම ශ්‍රේණිගත කිරීම දක්වා ඇමරිකාව පත්වීමට හේතුවයි. ඩෙන්මාර්කය, අයිස්ලන්තය, ස්වීඩනය, නිදර්ලන්තය, කොස්ටාරිකාව, නෝර්වේ, ඊශ්‍රායලය, ලක්සම්බර්ග් සහ මෙක්සිකෝව පිළිවෙලින් දර්ශකයේ ඉහළම ස්ථානවල සිටිනවා. පහළම ස්ථානයේ පසුවන්නේ ඇෆ්ගනිස්තානයයි. සීරාලියෝන්, ලිබනනය, මලාවි, සිම්බාබ්වේ, බොට්ස්වානා, කොංගෝ, යෙමනය, කොමරු සහ ලොසොතෝ කියන රටවල් පහළම ස්ථානයන්හි පසුවනවා. ඉන්දියාවේ ඉහළ ජනගහනය, ප්‍රජා කේන්ද්‍රීය සංස්කෘතිය සහ එකට ජීවත් වන විශාල පවුල් ඇතිකිරීමේ පිළිවෙත් හේතුවෙන් සමාජ සහයෝගය අනුව ඉන්දියාව ඉහළ ශ්‍රේණිගත කිරීමකට ලක්ව තිබෙනවා. කෙසේ වෙතත් තම සමාජය තුළ තමන්ට තේරීමක් ඇති බව මිනිසුන්ට වැටහෙනවාද? ඒ වගේම පවතින තේරීමේ සතුරුදායක ජීවිතයකට මඟ පාදන්නේද යන්න සොයා බලන නිදහස් සාධකය අනුව රට අඩුම ලකුණු ලබාගෙන තිබෙනවා. ඉන්දියාවේ අසල්වැසි රටවල් අතරින් ශ්‍රී ලංකාව 133 වන ස්ථානයේත්, බංග්ලාදේශය 134 වන ස්ථානයේත්, පාකිස්තානය 109 වන ස්ථානයේත්, නේපාලය 92 වන ස්ථානයේ සහ චීනය 68 වන ස්ථානයේත් සිටිනවා.